කොහොමද ඔයාලට? ඔන්න ඉතින් මේට හොඳටම වහිනවා මේ දවස්වල. අද ගෙදර වත්තේ දළුවෝ ඇවිලා. මම දළු කඩා ගන්න තමයි මේ හදන්නේ. ඉතින් වැස්ස නිසා දළු නෙලනකොට අපිව තෙමෙනවනේ. ඉතින් මම මේ ඒකට ලෑස්ති වෙන විදිය තමයි. මේ විදියට ඇඳගත්තාම අපි ගස් අතුලෙන් යනකොට අපි තෙමෙනවා අඩුයි. අද වැස්ස ටිකක් අඩුයි මගේ වෙලාවද හොඳ හින්දාද කොහෙද යාළුවනේ. ඉතින් මේ විදිහට ඇඳගෙන තමයි මම දළු කඩා ගන්න යන ලෑස්ති වෙන්නේ. ඔයාලත් මේ විදිහට අඳිනවා ඇති කියලා මම හිතනවා. කූණලොත් එක්ක යාළුවනේ. මුලින්ම අපිට කන්න දෙන තේ ගහට වැඳ නමස්කාර කරලා මම දළු ටික නෙලා ගත්තා. ටිකත් කඩලා ඉවර වෙලා තේ එකක් බොන්න තමයි මේ ලෑස්ති වෙන්නේ. ඉතින් එළවලු රොටි වගේක් තිබුණා තේ එකට. ඒකත් කාලා ඉතින් අද දවල්ටත් රොටි තමයි හදන්න හිතාගෙන හිටියේ. ඉතින් මේ විදියට පොල් ගාලා ලුණුත් දාලා පිටි අනාගෙන රොටි අපි හදන්න ලෑස්ති කරා. රොටි කන්න කියාපු එළවලුවක් තිබුණා. පොලොස් කරි එකක්. ඒකත් එක්ක රොටිත් කාලා තව වැඩ ටිකක් තියෙනවා යාළුවනේ කරගන්න. අද ටිකක් පායන හින්දා මගේ වෙලාව හොඳයි නැත්තම් දළු කරනකොට වැස්ස වැඩි මේ දවස් ටිකේම. ඉතින් අපි ඒවත් කරගන්න ඕනනේ වැස්ස කියලා බලන්න බෑනේ. අපේ වැඩ අතපසු කරගත්තොත් අපිට තව ඉස්සරහට වැඩ වැඩි. හෙට දවස තව වැඩ වැඩි වෙනවා. අද දවසේ වැඩ ටික අදම කරගත්තොත් අපිට හෙට වැඩ අඩුයි. මේ විදියට ඉතින් රොටි හදලා ගෙදර ඉන්නවා 4 දෙනෙක්. පොඩි දෙන්නයි මමයි අම්මයි. ඉතින් පොලොස් කරි එකත් එක්ක රොටිත් කාලා ගෙදරට ගෙනාපු දර ටිකක් තිබුණා. ඒකේ දර ටික පොඩිවට කඩාගෙන ගේ ඇතුළට ගන්න තමයි මේ හදන්නේ. ඉතින් යාළුවනේ අද මගේ දවස මේ විදියට තමයි ගෙවුනේ. එහෙනම් අදට ගිහින් එන්නම් යාළුවනේ. තවත් වීඩියෝ එකකින් ඔයාලත් එක්ක හමු වෙන බලාපොරොත්තු වෙන්න. සුබ දවසක් ඔයාලට.